ගොඩක් අය මැරතන් තරඟවලට එහෙම සම්බන්ධ වුණාට ගොඩක් අය මැරතන් එකේ ඉතිහාසය දන්නේ නැහැ. ඔය මැරතන් ධාවන තරගයේ ඉතිහාසය යනවා ග්‍රීක ශිෂ්ටාචාරය වෙනකම්. පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේදී තමයි මැරතන් ධාවන තරගයේ ඉතිහාසය මුලින්ම ආරම්භ වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 490 දී. ඒ කියන්නේ ග්‍රීක ශිෂ්ටාචාර අවධියේදී. ග්‍රීසියේ මැරතන් කියන ස්ථානයේදී ඇති වුණු සටනක් එක්ක තමයි පුතේ ඔය මැරතන් ධාවන තරඟය ආරම්භ වෙන්නේ. එතකොට පර්සියන් වරුයි ග්‍රීකවරුයි අතර ක්‍රිස්තු පූර්ව 490 දී මැරතන් කියන ස්ථානයේදී ගැටුමක් ඇති වෙනවා. ග්‍රීකවරු සහ පර්සියන්වරු අතර මැරතන් කියන ස්ථානයේදී ඇති වුණු ගැටුමෙන් පර්සියන්වරු පරද්දලා මේ ග්‍රීකවරු ජයගත්තා. ඒ ජයගත්තට පස්සේ ඇතැන්ස් වල හමුදා නායකයා මේක දන්වන්න පණිවිඩකරුවෙක් පිටත් කර හැරියලු. ඒ පණිවිඩකරුවා කිලෝමීටර 42යි මීටර ගණනක් දිව ගොස් අපි ජයගත්තා යන පණිවිඩය ග්‍රීකවරුන්ට පවසලා, ඒ කියන්නේ ඇතැන්ස් වැසියන්ට පවසලා ඔහු මැරී වැටෙනවලු. ඔහු දුවන්න පටන් ගත්තේ මැරතන් කියන ස්ථානයේදී නිසා ඕකට නම තිබ්බලු පුතේ මැරතන් කියන එක. අවුරුදු 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩාවලේ පවා අවසන් ඉසව්ව වෙන්නේ මෙන්න මේ මැරතන් ධාවන තරඟය. වර්තමානයේ ඔලිම්පික් ක්‍රීඩාවලේ පවා මාර්ග ධාවන තරඟය නැත්නම් මැරතන් තරඟයේ සම්පූර්ණ දුර කිලෝමීටර 42යි. එහෙනම් ඕගොල්ලෝ නොදත් ගොඩක් කතා මේ වගේ කතා දැනගන්න අපේ YouTube channel එක, අපේ Facebook, TikTok channel follow කරලා like කරලා තියාගන්න. හැමෝටම මේ වගේ වටිනා කතාවක් එක්ක ආපහු හම්බෙන්න පුළුවන්.